විසිඳලා නුවණින් දැසට නවලව හදමු අපි බය කරගනිමු අහසයි පොළවයි මහසයුරයි සඟවාගත්තේ සොයමු සඟබුදේ සෙව්කිනෙන් මහ පොළොවේ අපි එක්වී සොයමු බලමු තව මොනවාද රහස් වැදුණු ලෝකේ දසවසා දතින් කුමටද මග පෙන්වා ආසේ පොළවේ තව කොතරම් දේවල් ඇතිදෝ සැඟවී ඇත්ත සොයා මෙලොවේ යමු අපි ප්‍රිය මිතුරෝ වෙඩි හඬක් ඇහුනේ. ප්‍රින්ස් ඇඟට පැනලා මාමගේ තුවක්කුවපත් වුණා. එයා ඔයාට ඇතුළේ තියන්න හැදුවද? උත්සාහ කළා. ඔය ඇතිමයි. එයා දැක්කේ නෑ අපි කවුද කියන්නේ. මං දැනගෙන හිටියේ ප්‍රින්ස් කිය ඔයගලන්ගේ ආරක්ෂාවට කියලා. කවුරු හරි මේ කුකුල් කූඩේ ගන්නවද? කවුද කතා කරන්නේ? PC කූපර්. එයාට ඕනිලු කතා කරන්න ඔයත් එක්ක. අතුර මෙච්චර පරද. ඔයාගත්තු රුවල් කම්බේ වැඩ ඉවරද? ඒක ඉවරයි. කොහොමද ආහාර තත්ත්වේ? කරවල නම් තියෙනවා ඒත් කාලෙකට මදි වෙයි. කවද්ද යන්නේ තෑරියස්? බොහොම ඉක්මනින්. ඊළඟට තියෙන්නේ රුවල් කම්බේ දමන එකයි රුවල් හයි කරන එකයි හෙවණක් හදන්නයි. ඉවසුම් නෑ පිට වෙනකම්. එතකොට කතාව විකුණගත හැකිනේ? නෑ. යන්නේ ශිෂ්ටාචාර මිනිස් වාසයට. වරදක් නෑනේ. නොදන්න සාගරේ. අනතුරු මැද. හිත වෙනස් කරගන්න තාමත් ඉඩ තියෙනවා. මොනවා? ඔයා බය නම් කියන්න. ඒක මගේ අකට දාන්න හදන්න එපානේ හරිද? මං කල්පනා කළේ ඔයා ගැන. දැන් ඔයා කැමතිනේ? හිතන්නේ මං වෙඩි තිබ්බා කියලා. ඒව ඕන නෑ. රෑදකොට හරි ජාමේ මොකද තුවක්කුව පත්තු කළේ? ජිප්සියෝ පැන්නා. කුකුල් කූඩුවක් අරන් ගියා විකුණන්න තිබුණු. ජිප්සියෝ නේද? ඔව් වෙන්න පුළුවන්. මොකද වෙන්නේ වෙඩිල්ල වැදුණා නම් එහෙම? ඒක ආයෙ කරන එකක් නෑ. නෑ බං ඔයා උසාවි ගෙඩිනවා තුවාල සිද්ධ කළාට. මොනවා? දීපල ආරක්ෂා කළාටද? ඒකයි නීතිය. දැන් එකෙන් කමක් නෑ. ළමයිගෙන ආරංචියක් නැද්ද? නෑනේ. මං කී විදියට තාම කැම්ප් එකේ. පුළුවන් ද ඔයා හිතන විදියට කතා කරන්න? ඕක හෙන්රි නවත්තන්න ඔය බොරු කියවිල්ල. ඇත්ත කතාව මේකයි මහත්තයෝ. ළමයි ගිහින්. හරි. මගේ නෝනා කිව්වේ ළමයි ගිහින් කියලායි. ඒකේ තේරුම මේකයි. ළමයි පැනලා ගිහින්. මට තේරෙනවා. කවද්ද මේක සිද්ධ වුනේ? මං හිතන්නේ 14 වෙනිදා රෑ එහෙම නැත්නම් 15 වෙනිදා පාන්දර. ඒ කියන්නේ තමුන් හරියටම දන්නේ නැහැ. නැහැ. අහන්නකෝ මං කියන දේ මේකේ පුම්බන්න දෙයක් නෑ. මං කිව්වේ ළමයි නිතර පැනලා යන්නේ ඇයි? එයාලා සෙල්ලමට කරන වැඩක් නෑ. සෙල්ලමට දන්නේ නැද්ද ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවද කියන්නේ? පත්‍ර කියවන්නේ නැද්ද? ඔහේ ළඟ ආරක්ෂාවට රඳවපු ළමයින්ගේ ජීවිත අනතුරේ. එකක් කියන්නම් මම මේ ගැන ක්‍රියා කරනවා. මේ දැන් එනවා මාත් එක්ක. ඕ සමා වෙන්න හෙන්රි. මේක උහුලන්න බැරි වුණා. කවුරු? ලොකු කිකිලි. ඒකයි ලොර දාපු නම. කලබල එපා. පස්සේ අල්ලගමු. ඒ මොකද්ද?
ඒ චොපර් එකක් එන්න හැංගිමු. මේ පැත්තේ මුකුත් නෑ. අපි අනිත් පැත්තට ගිහිල්ලා බැලුවොත් හොඳයි. එයාලා අපි ගැන හොයනවා වගේ. අපිව දැක්කේ නෑ වෙන්නේ නැති. අපිව දැක්කද? දැක්කේ නෑ වගේ. මම නම් කවදාවත්ම ගිහින් නැහැ ඔය හෙලිකොප්ටර් වල. ඇත්තම කියනවනම් මං ප්ලේන් එකකවත් ගිහිල්ලා නැහැ මීට කලින්. එයාලට හොයන්න බැරි වෙයි. ඔහො යන්නේ හරි වේගෙන්නේ. ඔයා දන්නේ ලුක් ඒකේ වේගය අඩු වැඩි කරන්න පුළුවන් කැමති ඕන වෙලාවක. හරියට ගුස්සෙක් වගේ. නෑ මම දැකලා නැහැ කවදාවත් එයාලා එහෙම කරනවා. හෙන්රි අතපය බෙහෙරගෙන පහළට ආවද? කොහොමද ගමන? ඒකෙන් වැඩක් නෑ. දැක්කද අද පත්තරේ? මේකට දෙයාලා ජැග්ගේ පින්තූර හෙව්වේ. මොකටද ඒකොල්ලෝ වගේ පින්තූරය හොයන්නේ? හෙන්රි ආයි එහෙනම් එහෙමයි වැඩ සිද්ධ වෙන්නේ. මං ඔයා නම් කට වහ ගන්නවා. මතක තියාගන්නවා මෙහි ජීවත් වෙන්න ඕන බව. කැත වැඩක් කළොත් නරක නාමෙ මකන්න බෑ. මොකද ඒකේ තේරුම? ඔන්න කූපර් එනවා. මං යනවා වරින් පැටියෝ. ආරංචියක් ලැබුණද? ළමයි ගැනද? කනගාටුයි නැහැ. ඔයාගේ මහත්තයව බස්සලා මං ගිහින් අපේ සාජන්ට් මුණ ගැහුණා. ඔව් ඇත්තද? හරි පරීක්ෂාකාරී මිනිහා සාජන්ට් ටයිලර්. ඇයි බැරි කාරණේ කෙලින් කියන්න ඔබට? එයා මේක දකින්නේ මෙහෙමයි. ඔයාගේ සහෝදරයා ටෙරියස් ආනල්ඩ් මුහුදේ අතුරුදහන් වෙනවා. ළමයි බලපු සේවිකාව මලා. ඔයා නැන්දා ළමයි බාරගත්තා. තියනොද ඒකේ වැරද්දක්? අපොයි නැහැ. හරිම හොඳයිනේ. ඒත් ඔයාගේ සහෝදරයාට ගොඩාක් සල්ලි තිබුණා නෝනා. ඒ ඔක්කොම අයිති ළමයින්ට. හරි. ඉතින් බාරකාරයා වුණාම ඕන විදිහට වීදම් කරන්න පුළුවන්. ඔව් ඕනිනේ ළමයින්ට. ඇයි ලූක්ගේ ගොවි පොළ ගන්න එක? මං හිතුවා ඒක හොඳ ආයෝජනයක් කියලා. ඒක ගැන කිසිම සැකයක් නැහැ. ඒත් අපේ සාජන්ට් එයා නම් පුදුම විදිහට කල්පනා කරන්න පුළුවන් නිලධාරියෙක්. එයා කියනවා ළමයි සදහටම අතුරුදහන් වුණොත් ඥාතියා ඔයා නිසා ඔක්කොම සල්ලි ටික ඔයාලට ලැබෙයිලු. මොනවා? ඕක හිතන්නවත් පුළුවන්ද? මේ අහන්නකෝ. ඔය කියන්නේ මම කියන්නේ නෑ කවදාවත් එහෙම දෙයක් දෙයියන්ගේ නාමෙට. ඒ වුණත් විශ්වාසයි මේ ගැන. ළමයි ආපහු ඔයාලා ළඟට ආවොත් ඉක්මනින් කාගෙත් ඇඟට හොඳයි. යන්න. අපි කොහෙද මේ යන්නේ? මේකයි අපේම ගෙයක් හදන්න තීරණය කළොත් හදන්න ඕනේ රහස් තැනක. හොයාගත් අර ගල් ගුහාවට අපිට යන්න බැරිද? පුළුවන්. ඒක සීත කාලේට නම් හොඳයි. ගෙවල් දෙකක් තියාගමු. සීත කාලෙටයි ග්‍රීෂ්ම කාලෙටයි. කොහෙද ඉතින් මේක හදන්නේ? මේ මෙතන ගේ හැදුවත් මොකද? මෙතන ආරක්ෂාව තියෙනවද? ඇතුල් වෙලා බලනවද? ජෙක් නියුමයි. ටිකක් දූවිල්ල වගේ. ඇතුළට යන්න. මීට කලින් දවසක මම මෙහි ආවා. ටිකක් දූවිල්ල අතු ගාලා පිරිසිදු කරලා ගනිමු. කවුද මෙහි ඉන්නේ නැත්තේ? කවුරු හිටියත් ඒ හුඟක් ඉස්සරනේ. මට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඔයා මොනවද බෝට්ටු ගැන දන්නේ චාලි? මාළු අල්ලන්නවත් දන්නවද? මොනවාද? මුකුත්ම නෑ ටෙරියස්. නෑ මුකුත්ම.
මේ බලන්න කැමරාවක හරි. දැනගන්න පුළුවන් තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියලා. මේකයි ගුහාවයි අපිට හැමදාම නත් ඉන්න පුළුවන්. අනේ අනේ මට නම් බෑ. ඒත් ලෝරා අපිට මෙතෙන් ලැබුණ නිසා අපි ගොවිපලෙන් පැනලා ආවේ. තියෙනවනේ දැන් නිදහස. ඔව්. ඒත් හැමදාම නෙමෙයිනේ. අපි ඉන්න ඕනෙත් නෑ. පහුගිය දාක මං හීනෙන් දැක්කා. ඒක නත්තර කාලේ අපි ගෙදර හිටියා. තාත්තත් හිටියා. නිකන් කල්පනාවල් විතරයිනේ ලෝරා. එහෙම නෙමෙයි. මට ඒක දැනෙනවා. මොකද්ද තේරුම හෙන්රි? නැති වෙලා? හරි. ඔයා මේ ළමයි ගැන මට පොරොන්දු වුණානේ. පොරොන්දු වුණා? බොරු. හෙන්රි. නෑ නෑ. ඔයා අපි එක්ක ගිවිසුමක් ගැව්වා. ඉතින් දන්නේ නැද්ද ළමයි ඉන්න තැන? නෑ ඒත් මං කියන දෙත් පොඩ්ඩක් අහන්නකෝ. ඒවා බෑ. අහනවා. ඔයාගෙන අපට සැකයි. ඒ නිසා මොනම ගනුදෙනුවක්වත් නැහැ. ඒත් එහෙම නැත්තම් ඒ ළමයි අපිට මුණ ගස්සන්න ඕන. එතකොට පුළුවන් ගිවිසුම ආයෙත් වළංගු කරන්න. සතුටක් ඔයා දැක්කක ජැක්. ටොම් මොකද මේ දූපතේ කරන්නේ? මං හාව අල්ලන්න ආවා. ඒත් ඔයයි ඔයාගේ යාළුවෝයි බල්ලයි එකතු වෙලා උන් වෙලවල දාලා. කනගාටුයි. මං කියන්න ටික දවසකින් අපිට බිත්තරත් ලැබේ. එතකොට එන්න ටිකක් දෙන්න. මං එන්නම්. බය වෙන්න එපා. ඔයාලා ගැන මං කියන්නේ නෑ. දන්නවද? මොකක්ද ඒ පාට ජැක්? මහත් ඒක විශ්වාසයට ගත්තනේ. මොකක්ද? දූපතේ පිස්සු තාපසයා තාම ඉන්නවා කියන කතාව. මොකක්? පිස්සු තාපසයා? මටත් දැනුණා කවුරු හරි ඉන්නවා කියලා. මටත් එක එක සද්ද ඇහුණා. ඔය දෙන්න බය වෙන්න එපා. නැහැනේ පිස්සු තාපසේ. ඒ දූපතට එන ජිප්සි කොළුවේ කාව අල්ලන්න. ඔයා කොහොමද දන්නේ? එයා එක්ක දැන් මේ කතා කළානේ. එයා අපි ගැන කියන එකක් නෑ. ඔයා පිස්සු තාපසේ කතාව දැනන් හිටියා. ඒත් අපට කීවේ නෑ. ඒක නිකන් ගමේ අය කියන කතාවක් විතරයි. ඔයාලා බය වෙයි කියලා මම හිතුවේ. අතාරින්න එපා. අතාරින්නේ. ඔන්න එක දවසක තෙරිය සානන් මේක මගෙන් අතෑරේවි. කොහොමද බෝට්ටුව? හොඳයි වගේ. කාලුකුණෙත් හොඳ හින්දා බාතිය එක්කලා යමු. අයියේ ගදින චාලි. හරි කැප්ටන්. හැමෝම ඇවිත් බලන්න මං හොයාගත්ත එක. මොකද්ද? බලන්න දම් පිරিলা. හිතේ හැටියට කත හැකි යදලයට. නියමයි. අද මං තමයි මුලින්ම නාන්නේ. ඒයි අපි තාම බඩුව ඇදලා ඉවර නෑනේ. යන්න දෙන්න යාට මහා කරදරයක් එයා. මගේ හිතේ කකුල පෙරළුණා. කකුල රිදෙනවා ප්‍රින්ස්. ඇවිදින්න බෑ.
මොනවද දන්නේ නැහැ ලෝරට. ඒ මෙච්චර පරක්කු. ප්‍රින්ස් මොකද උනේ? අනේ ලෝරා ප්‍රින්ස් හිතුවේ දාලා ගියා කියලා. තුවාලුනේ නෑ නේද? වලලු කර රිදෙනවා. ප්‍රින්ස් එවිත් කිව්වා දැනගත කරදරයක් කියලා. එන්න මෙයා පැලට ගෙනියමු. කරන්න ඕන දේ මන් දන්නවා. මොනවද ඔය ඔතන කොළ? බෙහෙත් පැල ඇටියක්. උලුක්කුවට බෙහෙතක්. බේත් ගැන දන්න කෙනෙක් හිටි නිසා හොඳට ගියා. හෙට වෙනකොට මේක හොඳ වෙයි. ලෝරා ඔයා පොට්ටක් වෙනස් වෙලා වගේ. ඒක තමයි මම කණ්ණාඩි දාලා නැහැනේ. පේන්නේ නැද්ද? කණ්ණාඩි නැතුවට මොනවද පේන්නේ නෑනේ. මම දන්නවා. ඔයාවත් හරියට මට පේන්නේ නැහැ. ඒක එච්චර නරක වෙන්න බෑනේ නේද? කට වහගන්නවා මයික් මේක බරපතලයි. ඔයත් බාගෙට අඳුනොත් කොහමද? ලෝරා හරියටම දන්නවද ඒක වැටුණ තැන? ඒක කකුලට පෑවුණා. මං ඒක විසි කළා. ඒත් මල් ළඟ තව එකක් තියෙනවා. ඇයි ඉතින් කිව්වේ නැත්තේ ඕක? තියෙන්නේ නම් ඒක ගොවිපලේ. ඕක අහකට දැම්මොත් හොඳයි. දන්නවනේ PC කූපර් කියපු දේ. මේක තියාගන්න ආරක්ෂාවට. ඒත් අනතුරු සිද්ධ වෙනවනේ. ඔව් මේ පාර සූදානම්. මුල් වතාවේ වගේ මේ පාර තොරණින් ගොත් උන් ටිකක් අමාරුවේ. ටිකන් මේ හුඟා. කොච්චර විතර විදුලියක් කම්බි වලට දැම්මද ඔයා? ඇති වෙන්න. හරි හරි ඔක්කොම හරි. ඒ පැත්ත ඔක්කොම පරීක්ෂා කළා. හෙලෝ අයියෙන් කතා කරන්න. නෑ නෑ කිසි දෙයක් නෑ සාජන්. රෑ 12 වෙනකන් ඉන්නවා. එච්චරයි. යන්න වාසනාව තියෙවිද? අර තියෙන බෝට්ටුවේද? ඔව්. එච්චර නෑ. කමක් නෑ ඇත්ත කිව්වනේ. හුඟක් ගෑනුවට ඇත්ත පේන්න බෑ. ඒත් මට ඔයත් එක්ක වැඩ කරන්න පුළුවන්. ස්තුතියි දැරියස්. මම යනවා පීනන්න. බලාගෙනයි මූදු නයි ඇති. රෑට වෙරළට එනවා. කෑවොත් බොහොම විසයි. බය වෙන්න එපා ප්‍රවේශම් වෙන්න. මේක සම්බන්ධ ඇති එලාම් එකට. අපි එන බව දන්න ඇති. දැන් මොකද කරන්නේ? රින්ගමු. හැබැයි මේක ගෑවෙන්න එපා. මතකයි ඔය ජනේලි අරින්නකොට මායියෙන් සද්ද වෙනවා. චුට්ටක් ඉන්න. හිතලා බලන්න. මොන වුණත් කන්නඩි ගන්න ඕනේ. මන් දන්නවා මෙయ్య. ඇහුණද? හයිංග මුත්තම්ට මෙදා පනිද්ද බෑ මං වැඩි තියෙනවා. දැන් හරි.
හෙන්රි මොකද්ද? මොකද්ද? අරක වැඩ කරන්නේ නෑ. මොකද කරන්නේ? දැනුයි මතක් වුණේ. කන්නාඩි දෙක ලාච්චුවේ නෙවෙයි ඇඳුම් අල්මාරියේ. ඉතින් මං හදන පෙගීට කියන්න. හරි ටෙලිෆෝන් වලට වඩා ලාභයි. අයියෝ. ඇයි මේ? මේ තියෙන්නේ? එහෙනම් මෙහාටත් ඇවිත්නේ. මොකද මේ අහන්න කිවනේ පෙකීට කණ්ණාඩිය තියෙන තැන මට නම් විශ්වාසයි. අනේ මා එක් තාත්තත් නැති වුණා. ඇඳේ ඉඳගෙන කතා කරන නැණී බීට්ස් නැති වුණා. දන්නවා මුලදී සතුටු වුණාට අමතක වුණාද වගේ හීනේ. තාත්තා ගෙදර ආවා. හැමෝම එකතු වෙලා නත්තල් උත්සවය ගත්තා. ඒක තමයි දැක්ක හීනේ නං. අපි යමුද ගුහාව ඇතුළට? බෑ පය හිතනවා. අපි යමු. ඒක ඇතුලේ රස්නේ තියෙනවා. මං කොහොමද යන්නේ? මගේ කකුල රිදෙනවනේ මයික්. ඉන්න මං උදව් කරන්න. මන් දන්නේ නෑ කොහොමද මං අල්මාරිය ඇතුලේ බැලුවේ කියලා. දැන් පුළුවන් තරම් ඉක්මනට ආපහු යමු. මේක විශ්වාස කරන්නත් බෑනේ. මොකද? බෝට්ටුව නැහැ. දැක්කනේ බය වෙන්න දෙයක් නෑ. මෙතන නම් රස්නේ. මං හිතන්නේ පෙගීටයි ජැක්ටයි කරදරයක් නෑ. මායාවන් සිනදා නුවණින් දැසට නවලෝ හදමු අපි බය බය කරගනිමු අහසයි පොළවයි මහසයුරයි සඳවාගත්තේ සොයමු නන්මිනි ආවේ සඟවූ දෙසෙව් කෙනෙන් මහ පොළොවේ අපි එක්වී සොයමු බලමු තව මොනවාද රහස් වැදුණු ලෝකේ දසවසා දතින් කුමටද මග පෙන්වා ආසේ පොළවේ තව කොතරම් දේවල් ඇතිද සැඟවී යමු අපි ප්‍රිය මිතුරෝ